අද අපි කතා කරමු CM Punkගේ ෆියුචර් ගැන. WrestleMania 42 වලදී අපි දැක්ක Roman Punkව ඩිෆීට් කරලා new World Heavyweight Champion වෙනවා. දැන් CM Punk මේ World Heavyweight Champion pitch එක නැති නිසා අපි දැක්ක Raw after WrestleMania වලදී Punkගේ segment එක අතරතුරදී Cody Rhodes interrupt කරලා අපි දැක්ක නිකන් match එකක් Cody Rhodes versus CM Punk match එකක් tease කරනවා වගේ. WWE ලා මේ Cody versus Punk match එකක් tease කරන්න හේතු වෙලා තියෙන්නේ කලින් වීඩියෝ එකේ කිව්වා වගේම Randy versus Cody storyline එකෙන් Pat McAfee අයින් වෙච්ච නිසා. ඒ කියන්නේ creative plans suddenly change කරන්න බැරි නිසා අපිට temporarily Cody versus Punk feud එකක් බලා ගන්න හම්බෙයි. and WWE ලා expect කරනලු මේගොල්ලන්ගේ feud එක major storyline එකකට අදින්න and ලොකු මැච් එකක් මේ ෆියුඩ් එකෙන් බිල්ඩ් අප් කරා. කෝඩි කියන්නේ in ring and mic skills දෙකෙන්ම ගත්තාම WWE වල ඉන්න හොඳ සුපර්ස්ටාර්ස් ලගෙන් එක්කෙනෙක්. and CM Punk උත් එහෙමයි. CM Punk ගේ age එකට අනුව එයා කරන performance දැක්කහම fantastic. ඒකට හොඳ උදාහරණයක් තමයි WrestleMania 42 Roman versus Punk match එක. and මේ දෙන්නගේ storyline එකක් බලා ගන්න හම්බුනේ කියන්නේ fans ලා වෙන අපිට ගොඩක් entertaining දෙයක් වේවි. දැන් තියෙන අලුත්ම නිවුස් එකක් තමයි USA Network එකෙන් ඒ කියන්නේ SmackDown එයා කරන channel එකෙන් දැනට CM Punkව SmackDown වලට ඉල්ලලා තියෙනවලු. so ඒ නිසා අපිට ගොඩක් දුරට දැන් internal discussions යනවලු CM Punkගේ opponent විදියට Trick Williams, Cody Rhodes and Randy Orton feud build කරන්න. මේක තාම rumors විතරයි. තාම confirm වෙච්ච news එකක් නන් නෙමෙයි. ඉතින් ඕගොල්ලෝ මොකද කියන්නේ CM Punkගේ අනාගතේ මොන වගේ feud ද ඕගොල්ලෝ බලා ගන්න කැමතිද? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න.